හැබැයි ඉතින් මගේ මතේ නම් $39ට අපරාධයි. අයිබෝන් කියලා පිළිගන්න මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. සිංගප්පූරුවේ තවත් අලුත් එක වීඩියෝ එකකින් මේ ඇවිල්ලා ඉන්නේ. අද අපි යන්නේ සිංගප්පූරුවේ සයන්ස් මියුසියම් එක බලන්න. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා කියලා තමයි ආරංචිට එන්න කලින් පොඩක් හොයලා බැලුවා. ඩයිනෝසර් සැකිලි හැම ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ. දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. ඒතර දැන් මම මේ ඉන්නේ සිංගප්පූරුවේ රොෂර්වල. ඒ කියන්නේ සිටි ඒරියා එකට කිට්ටුව. ඒතර රොෂර්වල ඉන්න අපි යන්න ඕන සයන්ස් මියුසියම් එකට MRT එකේ. ගිහිල්ලා බලමු අත්දැකීම. එතකොට නැෂනල් මියුසියම් එකේ තියෙන ජුරෝන් වල ඒ ජුරෝන් වලට අපිට කෙලින්ම MRT එක යන්න බෑ. MRT එක ගිහිල්ලා බස් එකෙත් යන්න ඕන. එතකොට මෙහි MRT වල යන්න නම් මේ වගේ ට්‍රැවල් කාඩ් එකක් තියෙන්න ඕනේ. අපි බලමු යන හැටි. මේ තියෙන එන්ට්‍රන්ස් එක. ට්‍රැවල් කාඩ් එක ටැප් කරාම ගේට් එක ඇරෙනවා. යන්න තියෙන්නේ. ट्रेन निकले वाला एक्सपो नहीं गया सॉरी एयरपोर्ट पे रहना मैं पे तो Please do not eat or drink other than the premises. අපි දැන් රොචර්වල ඉන්නේ. රොචර්වල ඉඳන් බියුටි වර්ල්ඩ් වලට යන්න ඕනේ. බියුටි වර්ල්ඩ් වලට ඉඳන් බස් එකේ යන්න ඕනේ. ට්‍රේන් එක ලෙදින යන්න තියෙනවා. Membawa anak-anak atau orang tua harap gunakan ini. දැන් උත් ටැප් කරලා අවුට් වෙන්න ඕනේ. එතකොට ගාන කැපුණා කැපෙන ගාන. 1.86ක් කැපුණා සිංගප්පූරු ඩොලර්ස්. දැන් මෙතන ඉඳන් බස් එක ගන්න ඕන ආපහු. දැන් බස් වලට එක ඉන්නේ. එතන ඉඳන් 66 බස් එක අරගන්න ඕන බස් කෝඩ් එක. බස් එක යනවා. බස් එකේ ට්‍රැවල් කාඩ් එක ටොප් කරලා යන්න ඕන. දැන් අපි බස් එකෙන් බැහැලා සයන්ස් සෙන්ටර් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙතන ඇඩ්මිෂන් එකනොත් ටිකට්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් Klook කියලා ඇප් එකක් තියෙනවා. පුළුවන් නම් එන්න කලින් ඒ ඇප් එක through ටිකට්ස් පර්චේස් කරන්න. එහෙම නොත් ස්පෙෂල් ඩිස්කවුන්ට් රේට් එකකට පර්චේස් කරන්න පුළුවන් ටිකට්ස් ටික. දැන් ඇතුළට ගිහලා බලමු මොනවද බලන්න තියෙන දේවල් කියලා.
ටිකට්ස් අරගත්තා. එතකොට ඇත්තටම සයන්ස් ඉන්ටේක් එකම බලන්න නෙවෙයි මම ආවේ. මේ දවස්වල මෙතන තියෙනවා ස්පෙෂල් ඩයිනෝසෝර් එක්සිබිෂන් එකක්. ඒකට ටිකට් එක $39ක්. ඇතුළට ගිහිල්ලා බලමු මොනවද බලන්න තියෙන දේවල් කියලා. අපි ඇතුළට ආවා. ඩයිනෝසර් යුගයේ පටන් ගත්ත කාලේ ඉඳන් ඉතිහාසය තමයි තියෙන්නේ. So a meter is like it takes down a meter. It's like Giants last time. also connected. They are all like Goliath for concept. Wow. Now they did show. Whoa. Because last time we were and more Tell me what they put it from. also මෙතන ඇත්ත ඩයිනෝසර් ඇටචැකිලි සහ මොඩල්ස් තියෙන වෙනම මේක මේ ඇත්ත එකක් සම්පූර්ණ ඇටසැකිලි තියෙනවා.
මේ හුඟක් ඒවා බෑ ආටිෆිෂල් ඒවා. මම ඔයාලව UK වල සයන්ස් මියුසියම් එක බලන්න කලින් එක ගියා. පරණ වීඩියෝස් වල ඇති. හැබැයි UK සයන්ස් මියුසියම් එකේ තියෙන ඇත්ත මේවා. මේ වගේ ගොඩක් ඒවා තිබ්බා තනිකර ඇත්ත ඒවා. මරණ හැබැයි හිතෙන්නේ මේක $39ට worth නෑ. ඉතින් ඔයාලා සිංගප්පූරු එනවා නම් බලන්න එන්න. worth කියලා හිතෙනවා නම් එන්න. අපි බලමුකෝ තව ඉස්සරහට මොනවද බලන්න තියෙන්නේ කියලා. Of people under 16 years old has hardly changed. The main reason the population is so rising is because people are living longer. අපිට කැමති නම් මෙතනින්ම සූනියර්ස් මොන හරි ගන්නත් පුළුවන්. ඒ මාට ඉතින් ගන්න. සිංගප්පූරු වල 13.90. අපි ඩයිනෝසර් එක්ස්පීරියන්ස් එක බලලා එළියට ආවා. හැබැයි ඉතින් මගේ මතේ නම් $39ට අපරාධ. සිංගප්පූරු $39ක් කියන්නේ රුපියල් 8000 ගාණක් වගේ. 8000 ගානට මට නම් වටින්නේ නැහැ. මොකද සමහර විට මේ මම බ්‍රිටිෂ් වල මියුසියම් එක බලපු හින්දා වෙන්නේ නැති. ඔයාලා තේනවා නම් හිතලා බලලා යන්න. එහෙනම් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ හම්බෙමු. ජය